hello, welcome to my YouTube channel. ඉතින් අනුරාධපුර day 2 vlog එක තමයි මම මේකෙන් ඔයාලට ගේන්නේ. අපි දැන් මේ උදේම උඩමළු අඳින්න යන ගමන් තමයි ඉන්නේ. අපි ගොඩක් උදේම ආවේ. තාම මීදුමෙන් වැහිලා තියෙන්නේ ගොඩක්ම. ඔය පේන්නේ සුදු පාට රැඳිලා තියෙන්නේ පොලිතින් බෑග්, කන් වතුරට ආපු පොලිතින් බෑග් ගොඩක් රැඳිලා ගස්වල. අපි මුලින්ම ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳලා ඊට පස්සේ යමු රුවන්වැලි සෑය වඳින්න. අපි ගෙදරින් කිරිපිඩු හදාගෙන ආවා පූජා කරන්න. මුලින් අපි කිරිපිඩු ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට පූජා කරලා එමු. මේ වෙලාවේ මතක් කරනවා අපිට මේ කිරිපිඩු හදලා දුන්න අපේ නැන්දටත් ගොඩක් පිං අත් දෙන්න ඕනේ. ඉතින් අපිට කිරිපිඩු හදලා දුන්නට මල් පහන් පූජා කරලා ගාථා කියලා ඊළඟට අපි යන්නේ රුවන්වැලි සෑය වැඳ ගන්න. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේත් වැඳ පුදාගෙන දැන් අපි මේ හිමින් යන්නේ රුවන්වැලි සෑරජාණන් වහන්සේ වැඳ පුදා ගන්න. එහෙනම් ඔයාලත් එන්න මාත් එක්ක යන්න. රුවන්වැලි සෑය කියන්නේ මමගේ ජීවිතේ එන්න ආසම කරන තැන් වලින් එකක්. මෙතන කොච්චර හිටියත් නම් එපා වෙන්නේ නම් නැහැ. හිතට මාර සැනසීමක් තියෙන තැනක් තමයි. මං හිතනවා මං වගේම ඔයාලටත් එහෙම වෙන්නේ නැති කියලා. මල් පහන් පූජා කරලා අපි ගාථා කියලා මෙතනට වෙලා ගොඩක් වෙලා හිටියා. අර පන්සලකට ගියාම ඒ හඳුන් කූරු වලින් ඒ මල් වලින් එන අමුතුම සුවඳ ඒක අමුතුම වයිබ් එකක් විදියට මට හිතෙන්නේ. ඒක ඇත්තටම හරිම ෂෝක්. මං ඒකට පුදුම ආසයි. ඒක නම් හිතට මාර සැනසීමක්. රුවන්වැලි සෑයත් වැඳලා දැන් අපි මේ ගෙදර යන්නයි හදන්නේ. මෙතන ගහ යටට වෙලා අපි ගොඩක් වෙලා ඉන්දියා. මොකද අවුව රස්නෙත් වැඩි නිසා. ඒ එන ගමන් කහලා බීලා පොඩි රවුමකුත් ගහලා ඒක එක සුකුරුත්තන් වගේ දෙකුත් අරගෙන ගෙදර ආවා. ඉතින් ගෙදර ඇවිල්ලා හොදලා කාලා බීලා ඊළඟට යන්නේ පොඩි තැනක් බලන්න. වෙන කොහෙවත් නෙවෙයි යන්නේ. ඉතින් අපේ නන්දලගේ හේන බලන්න තමයි අපි දැන් මේ යන්නේ. මේ වෙද්දි නම් පෙන්වන්න තරම් වගාවක් එහෙම නැහැ. කන් වතුරත් ආපු නිසා. කොහේ ගියත් ඉතින් මෙන්න මෙයා පස්සෙන්ම තමයි. හේනටත් වෙලා ටිකක් වෙලා හවස් වෙනකන් ඉඳලා පේර ගෙඩියකුත් එහෙම කාලා අපි රෑ වෙන්න කලින් ගෙදරට ආවා. එහෙනම් යාළුවනේ මං අදට ගිහින් එන්නම්. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් ඔයාලගේ ආදරණීය කමෙන්ට් එක ලයික් එක මට දාලා යන්න අමතක කරන්න එපා. වීඩියෝ එක මුලින් ඉඳන් ඉවර වෙනකම් බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. බයි බයි.